ඉතින් යාළුවනේ රසකතා අපේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම අද කියන්නේ පියුමි නැන්දාත් එක්ක වුණ සිද්ධියක් ගැන. පියුමි නැන්දාගේ කතාවේ මේ 7 වෙනි කොටස. කතාව අහන්න කලින් අපේ රසකතා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙමනම් අපි යමු කතාවට. පියුමි ඔහු දෙස බැලුවාය. ඒ බැල්මට වචන අවශ්‍ය නොවුනි. ඔහු නිවසින් පිටතට පියමැන්නාය. එය පලා යාමක් නොව. තමාගේම සිත එක් මොහොතකට සම්සුන් කරගැනීමට ගත් උත්සාහයක් බව පසිදු දැන සිටියාය. අද එතෙන් සිට පුතේ කොහෙද යන්නේ? පියුමිගේ සිත එකවරම කලබල වුණා. සෝෆාවෙන් වහා නැගිටි අය දොර අසලට පියමැන්නේ වේගයෙන්. තමා කලින් මොහොතේ සිටි ආකාරය වැරදිදැයි කියන සිතුවිල්ලක් එකනෙහිම ඇගේ හිත තුළට රිංගුවා. පසිඩු නිවසින් පිටව යන්න හදනවාද කියන බිය ඇයව ඉක්මන් කරවලා තිබුණා. උළුවස්ස පැන ඉස්සරහට ගිය අය එකවරම නතර වුණේ. කිසිවෙක් පිටුපසින් ඇගේ දැස් තදින් වසා දෑතෙන් අල්ලාගත් නිසා. එක් තප්පරයක් ඇතුළත පියුමිගේ හිතේ සියලු සිතුවිලි හිස් වුණා. මෙතරම් වේලා ගෙදර පසිදු විතරයි කියලා හිතාගෙන හිටපු ඇයට බිය හීන් දාඩියක් වගේම හිස්සටම නැගිටිනි. කවුද කියලා හිතන්නට වඩා ඇයගේ සිතට ආව පළමු සිතුවිල්ල තමා ඇඳ සිටි ඇඳුම ගණයි. මේ ළමයා කවුරුත් ආව බවක්වත් කියලා නැත්තේනේ. ඇය තනිවම සිතුවා. දැන් සිද්ධ වෙලා ඉවරයි. ලැජ්ජාව ටිකකට අමතක කළලා ඇය තමා දැස් වසා තිබුවත් සෙමින් තමා අත් දෙකෙන් අල්ලාගත්තා. ඒ වෙලාවෙම දිගට වැඩුණු නියපොතු සියුමැලියත්සන් කාන්තාවකගේ බව ඇයට දැනුණා. ඒ සමගම ඇගේ හිතේ කලබලය ටිකක් සංසුන් වුණා. පුතේ, අනේ කවුද මේ? ඇය බියෙන් හඩාවදි කළා. නැන්දා හොඳටම දන්න කෙනෙක්. ඔයාව බලන්නමයි ආවේ. පසිදු එහෙම කිව්වේ සිනාවක් හෙලමින්. ඒ සමගම දැස් වසාගෙන ඉඳපු කමනි පසිදු දෙස බලලා ඉඟියක් කළා. අනේ මම හොඳටම බය වුණා. ඉතින් කියන්නකෝ කවුද කියලා. එතනදි පියුමිට පරණ මතකයක් එකවරම සිහි වුණා. කලින් දවසක කමනි මෙහෙ ආපු වෙලාවකත් මෙහෙම මෑගේ දැස් වසා hina වෙලා හිටපු හැටි. ඒත් ඇය ගම්පලාතට දිගු කාලෙකින් ආව නැති බව පියුමි හොඳින්ම දැනගෙන හිටියා. මේ අපේ කමනි දුවද? ඇය සැකයින් ඇසුවා. දෙයියනේ මල්ලි, නැන්දා කොහොමද හරියටම හඳුනාගත්තේ? කමනිට පුදුමයි. කාලයක් ගත වෙලා තිබුණත් පියුමිට ඇය හඳුනා ගන්න ලැබුණේ කොහොමද කියලා ඇය හිත හිටියා. ඒ වචන ඇසුණු මොහොතේ පියුමිගේ සිත සම්පූර්ණයෙන්ම සැහැල්ලු වුණා. දිගු හුස්මක් හෙළලා ඇය කමනි දෙස හැරුණේ මූ පුරා උණුසුම් සිනාවක් සමගයි. අනේ කෙල්ලේ, කොයිතරම් කාලෙකින්ද මේ අපිව අමතක වුණාද ඔයාට? ඒ වැළඳ ගැනීම සැබෑවටම මවකගේ උණුසුමක් වුණා. අක්කාට නැන්දාව බලන්න ඕනයි කිව්වා. ඒකයි මම එක්කන් ආවේ. පසිදු කමනි දෙස බලලා ඇසක් කිඟි මරලා කිව්වා. ඇත්තටම මෙහෙම කරන්න ඕනයි කියලා කල්පනා කළේ පසිදුමයි. පසිදුගේ වචන පියුමිගේ හිත සතුටු කරන බව දන්න නිසා ඇල කිසිවක් නොකීවා. යමු පැටියෝ ගෙට හොරකෙල්ලා. කමනිව තුරුලට ගන්නා ගමන් නාසිය සෙමින් මිරිකමින් ගෙට ගත්තා. ඒ හැමදේම දලලා පසිදු තනිවම සිතුවා. මදයි අක්කාව එක්කන් ආවේ නැන්දාට අගේ කරන්න. අන්තිමට මං පැත්තක. කිසිවක් නොකියම ඔහු තොවුන් පසුපසින් ගෙට ඇතුල් වුණා. නැන්දානම් එන්නෙන්නම තරුණ වෙනවද කොහෙද මල්ලි? බලනවකෝ. කමනි පියුමිව පාදාන්තයෙන් හිස් මුදුන දක්වා සිනාවක් සමග බැලුවා. තමාගේ මව සමග පියුමිව සසඳමින් වයස කියන්නේ නිකන් අංකයක් විතරයි කමනිගේ සිතට හිතුණා. එහෙත් තම මවට වඩා පියුමි කෙතරම් තරුණ බවක් පෙන්눔 කරනවාද යන්න කමනිට නොදැනීම සිතට ආවාය. ඒ අයට සෘජුව නොකියුවත් ඒ සිතුවිල්ල ඇගේ මුහුණෙන් මැකින්නක් නොවුනි. නැන්දා ඉතින් ගෙදරමනේ. ඔහොම තමා ගෙදරට වෙලා කාබී ඉන්නකොට. පසිදුගේ නිරිස්සුම වචනවලින් පිටවුණත් ඒක ගැහෙනු දෙදෙනාට එතරම් අවධානයට ගියේ නෑ. අනේ නෑ දුවේ, මං වැඩ නම් ඕනතරම් කරනවා. වත්තේ පිටියේ වැඩට කියලා අපේ එක්කිනා ගෙදර නවතිනවා කියලා හිතනවද? පියුමි එහෙම කියමින් කමනි දිහා බැලුවාය. මගේ හැඩ ගැන කිව්වට මෙයාත් ඉන්නේ මේ ජම්බෝල ගෙඩිය වගේ.
මං නම් දැන් නාකි. ඇය යට අසින් පසිදු දිහා බලද්දී ඒ බැලීමේ අරුත ඔහුටම පමණක් තේරුණාය. ඔහුත් නොදැනුවත්ව තම සැලැස්ම හරියටම වැඩ කරන බව ඔහුටම නොතේරුණි. නිවසට ගොඩ වෙදුණු මොහොතේ සිට පටන් ගත්තේ සියුම් ශරීර සබඳුම පියුමිගේ සිතට සුළු රිදීමක් එක්කලේ කමනිගේ පියකරු බව දැකීම නිසාය. කමනි තරුණය පැහැපත්ය. පියුමි එසේ නොවේ. ඇය ජීවිත ගමනේ අඩක් ඉක්මවා ගොස් ඇතැයි ඇයම දනී. පසිදු තමන් හා කමනි සසඳන බව ඇය හොඳින්ම දැන සිටියාය. ඒ සිතුවිල්ලට ඇගේ මුහුණ මැලවුණාය. අනේ පිස්සු නැන්දාට මටත් වඩා ලස්සනට ඉන්නකොට වයසක් පේන්නේ කොහොමද? ඔය වයසට ඔහොම ඉන්නකොට කොල්ලෝ තමා වැඩිපුර බලන්නේ. කමනි සිනාවක් සමග පියුමිගේ අත අල්ලාගෙන උරහිස මත හිස තබා ගත්තේ බොරු අටෝපයක් පවසන විදිහට නොවේ. හරි. එහෙනම් දෙන්න එක්ක ඉඳගෙන ඉන්නකෝ. මං අපි තුන්දෙනාටම බොන්න දෙයක් හදන්න එන්නම්. එසේ කියමින් මද සිනාවක් සමග පියුමි කාමරයෙන් පිටව ගියාය. ඇය පිටව යද්දී පසිදුගේ ඇස් නොදැනීම ඇය පසුපස ගියාය. මල්ලි, කොහෙද ඔයි තමුසේ බලන්නේ? කමනි මදහසින් පසිදුගේ කකුලට සෙමින් පහරක් ඇසුවාය. ආව්, මං කොහෙ බලන්නද ඔයි? පිස්සුද තමුසෙට? ඔහු ලැජ්ජාව වසාගෙන වෙනතක් බැලුවාය. පියුමි නැන්දානම් එන්න තරුණ වෙනවද කොහෙද? ඔහුම බබා වගේ හිටියට අපේ අම්මගේ වයසේලු. කමනි ඕපාදූපයකට ඇවිත් නතර උලාය. ඔහුට පිළිතුරු දීමට වචන තිබුණේ නැහැ. තම අක්කණ්ඩි එය කෙසේ බාරගනීදය ඔහු සැලකිලිමත් වුණාය. අනී මන් දන්නේ නෑ ඕවා. ඔහු බෙන් පිට වුණේ එපමණක්. ඒක නෙමෙයි, වෙනදට නැන්දා ඔහොමද ඇදන් ඉන්නේ. කමනි ඇසුවේ ඇගේ මුහුණටම එබෙමින්. ඔහුට ඒ ප්‍රශ්නය මගහැරිය නොහැක. සැබෑවින්ම වෙනදා පියුමි මෙලෙස ඇදුම් පැළඳ සිටියේ නැත. හදිසියේම ඔහුට සිතුවිල්ලක් ආවාය. නැන්දා ඒ විදිහට ඇදන් හිටියේ මං ඒ කියලා හිතාගෙනවද්ද? ඒ සිතුවිල්ලට ඔහුගේ රුධිරය උණුසුම් වුණාය. සිරුල කිලිපොලා දියාය. පියුමි තමන් වෙනුවෙන් මෙලෙස හැඩවී ඇති බව සිතීම ඔහුට අමුතු උන්මාදීනීය හැඟීමක් ගෙනාවාය. නමුත් දැන් කමනිගේ පැනයට පිළිතුරු දිය යුතුය. නැන්දා ඉතින් ගෙදරට ඔය වගේ අඳිනව මන් දැකලා තියෙනවා. මොකක් දවුල? ඔහුට අවශ්‍ය වුණේ ඒ ප්‍රශ්නවලින් නිදහස් වීම පමණයි. නෑ, එහෙම එකක් නෑ. පියුමි නැන්දා ඉස්සර ඔහොම ඇන්දේ නෑ මට මතක තරමින්. ඒකයි ඇහුවේ. එසේ කියමින් කමනි ක්‍රියාත්මකව තිබූ රූපවාහිනිය දෙස නෙත් යොමු කළාය. කාමරය තුල නැවතත් නිහතමානී නිශ්ශබ්දතාවක් පැතිර ගියාය. පියුමි මුළු තැංගී තුල විදුලි කේතලේ ස්විචය ක්‍රියාත්මක කළේ හදිසි බවක් සමගය. තේ සෑදීමට වඩා ඈට එම මුහුතේ අවශ්‍ය වුණේ කමනි හා පසිදුගෙන් මුහුතකට හෝ දුරස් වීමය. උණුදිය බෝතලේ වතුර තිබුණත් කේතලය උණු වීමට ගතවන කාලය ඈට වැදගත් විය. රාක්ක බැම්මට හේතු වී ඈ දිගු හුස්මක් හෙළුවාය. පියුමි මෙවැනි තත්වයකට පෙර කිසිදා පත් වී තිබුණේ නැත. පිටස්තර කාන්දාවක් ඉදිරියේ මිසේ අසරණව සිටීම ඇය සිහිනෙන්වත් බලාපොරොත්තු නොවූ දෙයකි. තම හැද සිටි ගවුම වෙනස් කර ගැනීමට දිරිනු ලැබුවේ කමනි මේක කොහොම හිතාවිද යනි සිතුවිල්ල ඇගේ සිත පුරා පැතිර ගිය නිසාය. නිකම්වත් හරි පසිදුමට කලින් කියලා තිබුණා නම්. ඇය සිතින් දහස්වරක් ඒම සිතුවාය. නමුත් දැන් සියල්ල සිදුවා හමාරයි. අවසානයේ ඇය තීරණය කළේ සිදුවන දේවල් ඔහි ගලා යාමට ඉඩ දීමටය. මේ අතර කමනිගේ සිතද නොසන්සුන්ව තිබුණි. එහෙත් ඒ බව පසිදුට පෙන්වීමට ඇය කැමති වූයේ නැත. රූපවාහිනියේ දිස්වන රූ දෙස බලා සිටියත් ඇගේ සිත දුරක ගමන් කරමින් තිබුණි. පියුමි නැන්දා මෙහෙම නිතර ගෙදර ඉන්නවනම් මේ මෝඩයටත් රජමගුල් තමයි. මුවින් නොබෙන්නත් ඇගේ හිත තුල කේන්තිය බුරබුරා නෙගුණි. ඒ කේන්තියට වඩා ඈ තුල තිබුණේ ඊර්ෂ්‍යාවකි, ලෝභකමකි. අමතර කාන්තාවකට පසිදුගේ අවධානය යොමු විය හැකි බව දැනීම කමනිට ගඹුරු වේදනාවක් විය. අක්කේ මොකෝ යා සද්ද නැතුව ගියේ. පසිදු හදිසියෙම එම නිශ්ශබ්දතාව බිඳ දැම්මා. ඇයි මෙතන බෙර ගහන්නද මට කියන්නේ? කමනිගේ වචන කෝපයෙන් පිට වුණේ. මොකද්ද එකපාරටම උනේ? පිස්සුද? ඇගේ හැසිරීම පසිදුට තේරුම් ගැනීමට නොහැකි වූය. කමනි සෝෆාවෙන් නැගිට මුළු තැඟිට පියමැන්නාය. සිත තුළ ඇති නොසන්සුන් බවක් පස්සේ කලා පියුමි සමග සාමාන්‍ය ලෙස කතා කරන්න ඇය උත්සාහ කළාය. තේ බොන්නත් බෑ නැන්දේ. දාඩියත් එක්ක. අත පුදුම රස්නියක් නේද? ජනේලියෙන් පිටත බලා සිටි පියුමි ඇයගේ හඬින් තිගැස්සි ගියද ඒ සැඟවුවාය. අනේ දුවේ, වෙනදට නම් බීම ටිකක් තියෙනවා. දැන් කොල්ල ගිදර අඩු නිසා ඒව ගේන්නේ නෑ. අදට ඔන්න හෝ තී චුට්ටක් බොමු. ඇය සිනහවක් සමග කියාගෙන ගියාය. කමනිගේ සිතේ පිළිතුරු නොමැති ප්‍රශ්න ගොඩක් තිබුණි. ඉන් එකක් සෘජුවම අහන්නට ඇය තීරණය කළාය. අයියත් නැති නිසා නැන්ද දැන් හැමදාම තනියෙන් නේද ඉන්නේ? ඔව් පුතේ. දරුවෝ දෙන්නම ගෙදර නෑනේ දැන්. දවල්ට ගෙදර වැඩර ටීවී, රැට හු රෑවෙලා ඉනවා, පාන්දර යනවා. පියුමියේ තුල කිසිදු කපටි අරුතක් නොදැක්කාය. කමනි තව ලංව ඇගේ අතට අත තබා ගත්තාය.
එහෙම තනියෙන් ඉද්දී එපා වෙන්න නැත නැන්දේ. අහල පහල කවුරුත් නැද්ද එන්නේ යන්න. අනේ මට මොන තනියක්ද දුවේ. වැඩපල කරනකොට දවස ගිහින් යනව දැනෙන්නෙත් නෑ. පියුමි සිනහවින් පිළිතුරු දුන්නාය. නමුත් එම සිනහවට යටින් තේ නෝ හැඟීම් කිහිපයක් මන්දගාමීව ගලා යමින් තිබුණි. අපේ මල්ලි නම් මෙහි නිතරම එනව නේද නැන්දේ? ඔයාට පාළුවක්වත් නැතුව ඇති. පියුමිගේ මුවින් පිට නොවූ වදන් කමනි හද තුලම රැඳී ගියේ. ප්‍රතිඋත්තරයක් බලාපොරොත්තු වෙමින්ය. අනේ නෑ පුතේ. ඒ දරුවා එහෙම ඉන්නේ නෑ. ආවත් ඔන්න ඔය කොම්පියුටරේ ඉස්සරහා තමයි වැඩි වෙලාව. දැන් නම් විභාගය ඉවර කරලා නිසා ටිකක් නිතර එනවා. ඒ වදන් ඇසූ මොහොතේ පියුමිගේ සිත තුල නොසන්සුන්තාවක් උපන්නාය. පුතේ තේක. කමනිට තේ කෝප්පිය දුන් පියුමි තවත් කෝප්පයක් රැගෙන ආලින්දයට පැමිණියේ පසිදු වෙතය. රූපවාහිනියේ ගිලී සිටි ඔහු පියුමි ඉදිරියේ සිට ගත් විට ඒ වෙතින් මිදි ගියේ නොකමැත්තෙන්ය. පුතේ තේ ටිකක් බොමු. පියුමිගේ පියකරු මුහුණ ඔහු ඉදිරියේය. ඒ මුහුණට සෘජුව බැලීමට ඔහුට නොහැකි විය. ඒ වෙනුවට බන්දේසිය දෙස බලමින් තේ කෝප්පය ගත් ඔහු රූපවාහිනිය දෙසම දැස් යොමු කළේ කිසිවක් නොදැනෙන ලෙසය. පියුමි නැවත මුළු තැංගිය දෙස ගිය පසු කමනි පසිදු අසලින් හිඳගත්තේ හැමින්මය. මල්ලි නැන්ද දන්නවද ඔයාගේ ගමන ගැන? ඔව්. අම්මා කෝල් එකක් දීලා කියලා තිබ්බා. මට කියන්නත් කලින් මෙහෙටම කියලා තියෙන්නේ. එහෙමද? නැන්දත් යනවද එහෙනම්? ඔව්. ඒ අතර පියුමි නැවට ආලින්දයට පැමිණි ඔහු නිදිරිපස සෝෆාවේ හිඳගත්තේ නිහතමානීවය. තේ පානයත් සාමාන්‍ය කතාබහත් සමග ගෙවුණු මිනිත්තු කිහිපය පසිදුට කල්පයක්සේ දැනුනි. කමනි සමග පැමිණි හේතුව පවා ඔහුට මතට නොවිය. අක්කේ අපි යමුද? අම්ම බලාගෙන ඇති. ඔහු නැගිට්ට සිටියේ කමනි දෙස බලමින්. යමු මල්ලි. කියවන්න ගියාම කාලය අනේක තේරෙන්නෙත් නානි. පියුමි සමග සිනහසෙමින් කමනි එළියට ගියාය. හොඳයි පුතේ. හෙට උදේ මට ටිකක් ඉඩාල්ලලා තියන්න හොඳද? නැන්දේ. මෙතනින්ම නේද නගින්නේ? ඔව් පුතේ. පාන්දර ඔය උඩට පයින් එන්න බෑනේ. යතුරු පඩියෙන් කමනි සහ පසිදු නොපෙනී යනතුරු පියුමි බලා සිටියාය. දෙයියනේ හැමදේම මෙතනින් ඉවර වෙයිද? එම මොහොතේ වෙනත් ඇඳුමක් ඇදගත්ත නම් හොඳ වෙයිදයි ඇයට සිතුනි. කමනි පසිදුගේ පැමිණීම තහනම් කළහොත් ඒ වේදනාව දරාගත්ත නොහැකි බව ඇය හොඳින්ම දැන සිටියාය. දිගු හුස්මක් අවකාශයට මුදා හැර කාලියට ඉඩදී බලා සිටීමට පමණක් ඇය තීරණය කළාය. නිවසට යන අතරමඟදී මල්ලි ඔය හෙවනක පොඩ්ඩක් බයික් එක නවත්තන්න. ඇයි අක්කේ මොකෝ අවුල? මාරගස් හෙවනක යතුරුපදිය නවත්තමින් ඔහු ඇසියේ කුතුහලයෙන්ය. මල්ලි මේ අහනවා පියුමි නැන්දාට මොනවා හරි හොර සම්බන්ධයක් තියෙනවද? ඔහුට පිළිතුරක් සොයාගන්න අපහසු විය. පිස්සු දක්කේ නැන්දා එහෙම කෙනෙක් නෙමෙයි. ජරා කියලා නෙමෙයි මං කිව්වේ. ඇයට ටිකක් වෙරස් බවක් මට පෙනුණා. මාම නිතර ගෙදර නැති එකත් එක්ක. ඒකයි මං හිතුවේ. පිස්සුද ඔයාට? එන්න යමු ගෙදර. පසිදු යතුරු පදියට නැගීමට සැරසුණාය. මොකෝ හදිස්සි? ඉන්නම ඔහොම. තමුසටත් හෙන සැපනේද නැන්දාර විදිහට ඇඳලා ඉද්දි. කමනි හිතේ පැස වූ කරුණ අවසානයේ හඬින් පිට කළාය. ඒ පාර මොකක්ද ඔයා කියන්නේ? කමනිගේ එම වචන එක්කම පසිදුගේ සිත එක මොහොතක දෙගුණයක් වේගෙන් ගැස්සෙන්න ගත්තා. ඇය ඒ ප්‍රශ්නය නැවත ආසයි කියලා ඔහු කිසිදා සිතලා තිබුණේ නෑ. අද මන් දැක්කා තමුසිගේ ඇස් යන්නේ කොහෙද කියලා. ඊයක් නැන්ද වුණත් දැනගන්න එපාය ඒ වගේ ඇඳුම් අදිද්දි පොට්ටක් හිතන්න. අත මිට මොලවා ඔහුගේ උර හිසට එකපාරක් එල්ල කරලා කමනි කටුවෙන් වගේ හැරි අනිත් පෙට්ට බලාගත්තා. ඒ මොහොතේ පසිදුට දැනුනේ තමන්ගේ ආත්මයම අතුරුදහම් වෙලා යනවා වගේ හැඟීමක්. තමාගේ බැලුම ඈ දැකලා තියෙනවා කියන එක දැන් රහසක් නෙමේ. අක්කේ අනේ අක්කේ. ඇගේ අතේ එල්ලෙන්නත් බැරිව වචන තහිමි වෙලා ඔහු එතනම නවත්තුණා. මං එහෙම හිතලා බැලුවේ නෑ අක්කේ. සෝරි මං නරක එකෙක් නෙමෙයි යොයි. ඔහුගේ පිරිමිකම ඒ වචන එක්කම සෙමින් දිය වෙලා ලදරු හඬක් විතරක් ඉතිරි වුණා. කමනි ඇස් වලින් වැටෙන කඳුළු කැටයක් පිටියත්ලෙන් සෙමින් පිස දැම්මා. ඒත් ඔහුගේ මුහුණ දිහා බලන්න ඇයට හැකි වුණේ නෑ. එකාතකින් මේවා අහන්න මං කවුද? තමුසෙගේ කෙල්ල නෙමෙයිනේ මං. මං ඔයාට එහෙම කිව්වද අක්කේ? මං හිතලා බලනවා නෙමෙයි. අනේ මට තේරෙන්නේ නෑ. පසිදුගේ සිතේ තිබුණු හැඟීම් එකක්වත් ඇය ඉදිරියේ පූර්ණයෙන් දිගහැරීමට ඔහුට ධෛර්යයක් තිබුණේ නෑ. ඒක කරොත් ඊළඟට වෙනදී ඔහුටම පාලනය කරන්න බැරි වෙයි කියලා ඔහු දැනගෙන හිටියා. ඒ නිසා සියල්ල ටික කාලයක් හිත ඇතුළේම වසලා තබන්න ඔහු තීරණය කළා. හරි. ඔයා කියමව නම් මං එහෙන ගිහින් ඉන්නම්. ගියොත්නි බලන්න හිතෙන්නේ. ඒ වචන කිව්වේ තමන්ට වඩා ඇගේ සිත සැනසෙන්න ඕන නිසා.
ඇය තම නිවසේ ඉන්න කෙටි දින කිහිපය තුළ තම සිත පාලනය කරගන්න ඔහු තීරණය කළා. යමු ගෙදර. මට දැන් බඩගිනිත් එක්ක. නාගෙන ටිකක් නිදාගන්න ඕන. කමනිගේ සිත ඇතුලේ විවිධාකාර සිතුවිලි ගංගාවක් ගලාගෙන යනවා. ඒ හැමදේම පසකින් තියාගෙන සාමාන්‍ය විදිහට පසිතු එක්ක යතුරු පැදියට නැගුණා. හැමයි ඒ ගමන සිතේ සැහැල්ලුවෙන් නම් නෙමෙයි. ඉතින් පියුමි නැන්දාගේ කතාවේ 7 වෙනි කොටස මේ විදිහට ඉවර වෙනවා. අපි එහෙමනම් 8 වෙනි කොටසෙන් ආයෙමත් හම්බ වෙමු. කතාව හොඳයි නම් ලයික් කරන්න, මේ වගේ කතා දිගටම බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙමනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.